slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Hello guys, welcome back to ARIT School. ඔගොල්ලෝ ඉතින් අදත් එකතු වෙලා තියෙන්නේ තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක වෙනස් තැනක වෙනස් විදිහේ වෙනස් කට්ටියක් එක්ක තමයි මම ඔයගලන්ට අරන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද තමයි අපේ ඔෆිස් එකේ ඇනුවල් ට්‍රිප් එක. ඉතින් අපි අපේ ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි අද වීඩියෝ එකෙන් ඔයගලන්ට අපේ ඔෆිස් එකේ කට්ටිය අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට මේ දවස්වල ගොඩක් කට්ටිය අහන ඉන්ටර්න්ෂිප්ස් ගැන තමයි අද වීඩියෝකින් කතා කරන්නේ. කොහොමද IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්නේ. ඉතින් මේ දේවල් ගැන තමයි මම අද වීඩියෝකින් කතා කරන්නේ. ඉතින් අපේ ඔෆිස් එකේ ඇනුවල් ට්‍රිප් එකට සෙට් වෙන ගමන්ම අද වීඩියෝකින් ඕගොල්ලන්ට ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔගොල්ලෝ ARIT School channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන රතු පාට subscribe button එකෙන් channel එක subscribe කරගෙනම අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. රයිට් ගයිස්, ඉතින් මේ තියෙන්නේ අපිට චේන්ජින් රූම් එකක් විදිහට ලැබුණ රූම් එකක්. ඉතින් අපේ සෙට් එක මේකේ තමයි ඉන්නේ. ඉතින් අපි පූල් එකට ගිහිල්ලා අපි ලන්ච් අරගෙන අපේ ඊවිනිං ටයිම් එකේ අපි සෙට් වෙමු අපේ අද ටොපික් එක ගැන කතා කරන්න. රයිට්, ඉතින් මේ ඉන්ටර්න්ෂිප් ගැන කතා කරන්න ආවට පස්සේ මෙතන වැදගත්ම සහ පළවෙනිම දේ තමයි ඔයගොල්ලන්ගේ CV එක. මොකද ඔයගොල්ලන්ට ඉන්ටර්න්ෂිප් එකක් අවශ්‍ය නම් ඔයගොල්ලෝ CV එකක් දාලා ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එකක් ඇවිල්ලා ඔයගොල්ලන්ට ඉන්ටර්න්ෂිප් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ප්‍රධානම දෙයක් තමයි ඔයගොල්ලෝ මේ දාන CV එක ෆිල්ටර් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ CV එක ෂෝට් ලිස්ට් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී මේ CV එක හදන විදිහ ගැන මම ඔයගොල්ලන්ට කලින් channel එකේ වීඩියෝස් දෙකක්ම කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම CV එක ATS friendly වෙන්න ඕනේ. ඉතින් මේ වගේම ගොඩක් companies දැන් AI use කරනවා මේ CVs filter කරන්න. ඉතින් එකම CV එක හැම company එකකටම apply කරන්න එපා. ඉතින් CV එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් එක එක companies වලට ගැලපෙන විදිහට තමන්ගේ CV එක හදාගන්න. ඉතින් මෙතනදී මෙන්න මේ පළවෙනි දේ තමයි CV එක. ඉතින් මම මේ වීඩියෝ එකේ CV එක ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝස් දෙක තුනක්ම කරලා තියෙනවා මේ CV එකක් හදන එක ගැන. ඉතින් අපි යමු ඊළඟට මොකද්ද ප්‍රධාන වශයෙන් බලපාන්නේ කියලා බලන්න. රයිට්, ඉතින් ඊළඟට මුලින්ම අපිට බලන්න පුළුවන් මේ CV එකෙන් ඕගොල්ලන්ගේ CV එක ෂෝට් ලිස්ට් වෙලා ඉන්ටර්විව් ආවට පස්සේ ඉතින් මෙතන ප්‍රධාන දෙයක් තමයි ඕගොල්ලන්ගේ ඉංග්ලිෂ් නොලෙජ් එක. මොකද අද දවසේ ගොඩක්ම කම්පැනිස් ඉන්ටර්විය් කරන්නේ ඉංග්ලිෂ් වලින්. ඉතින් මෙතනදී ඉංග්ලිෂ් නොලෙජ් එක ගොඩක් වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. ඉතින් මෙතන ඉන්ටර්විව් එක ෆේස් කරද්දී ඔයගොල්ලෝ පොඩක් නර්වස් වෙනවා. බට් ඔයගොල්ලෝ ගොඩක් ඔයගොල්ලෝ ගැන හොඳ විශ්වාසයකින් ඕගොල්ලොන්ට උත්තර දෙන්න පුළුවන් නම් ඉතින් ඔයගොල්ලන්ට IT සයිඩ් එකෙන් නම් ඔයගොල්ලන්ගේ ටෙක්නිකල් නොලෙජ් එක හොඳට තියෙනවා නම් ඒ වගේම ඔයගොල්ලන්ගේ පර්සනැලිටි එක හොඳට තියෙනවා නම් ඔයගොල්ලන්ට කිසිම බයක් සැකක් නැතුව ඔයගොල්ලන්ගේ ඉන්ටර්විව් එක පාස් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී IT කම්පැනි එකක නම් සාමාන්‍යයෙන් ඉන්ටර්විව්ස් දෙක තුනක් තියෙනවා. HR එකෙන් කරන එකයි ඊට පස්සේ ටෙක්නිකල් පර්සන් කෙනෙක් ඇවිල්ලා කරන ටෙක්නිකල් ඉන්ටර්විව් එකයි
ඊට පස්සේ ෆයිනල් ඉන්ටව් එක විදියට සමහර විදියට ඉන්ටවියස් 2-3 ඔගලන්ට සෙට් පෙන්න්න පුළුවන්. ඉතිං මෙතනදි ඉන්ටර්න්ශිප් එකකදී ගොඩක් මොගොල්ලන්ගේ ටෙක්නිකල් නොලෙජ්ජගේ ගොල්ලො ගොඩක් ඩීප්ලි බලන්නේ නැහැ. ඒ අපි වීඩියෝ එක ඉස්සරට කතා කරමු කොහොම දෝගලගේ නොලෙච්චගේ ගොලු බලන්න කියලා. රයිටඉතිං ඉන්ටර්න්ශිප් එකට ඇප්ලයි කරන කෙනෙක් විදිහට ඔගොල්ලො ප්‍රධාන වශයෙන්ම ඔගොල්ලො උන්ගේ සීවිකේ තියෙන් ඕනේ ඔගොල්ලො ඇකඩමික් ප්‍රජෙක්් විදිහට කරපු ඔගොල්ලන්ගේ ප්‍රජෙක්් ඉතිං මෙතනදී ඔගොලු සාමානින් යුනිසිටිය එකේදී සාමාන්‍යෙන් සයිමන්ස් විදිහට ප්‍රොජෙක්ස් කරනවා. ඉතින් මම කතා කරන්න මේ සයිමන්ස් විදිහට කරන ප්‍රොජෙක්ස් ගැනම විතරක් නෙමේ ඔගලන්ට ඒ ප්‍රජෙක්්සුත් ඔගලන්ගේ සීවියකට ඇට් කරගන්න පුළුවන්. ඉතිං ඊට අමතරව මම ගොඩක් හිතනවා ගොඩක් රෙකමන් කරනවා මේ ඔගොලෝ ඇකඩමික් ප්‍රජෙක්්සල්ට අමතරව තම තමන්ගේ පර්සනල් ප්‍රජෙක්ස් කරලා ඒවා සාමාන්‍යෙන් යසස්ලා යස් කරන මට්ටමට ඔගොල්ලො අරං ඇවිල්ලත් තියෙනවනම් ඒක ඉතාමත්ම හොඳයි ඔගොලන්ගේ සීවියකට ඇට් කරන්න. ඉතිං මොකද සාමාන්‍ය ඔගොල්ලො ඉන්ටර්න්ශිප් එකට ඇප්ලයි කරද්දී ඔගොල්ලන්ගේ නොලෙජ් එක කොහොමද තියෙන මොන තත්ව තියෙනෙක ලෙගොලන්ට ඔගොලන්ගේ සීවිය එක බලලා ඔයා මෙෂය කරන්න පුළුවන් ඔයා කල්ලා තියෙන ප්‍රොජෙක්ස් තියෙන්නේ මොන ලෙවල් එකේද කියන තැනින් ඒගොල්ලන්ට පුළුවන් ඔගලංව මෙෂය කර ගනිතින් මෙතනද ඉන්ටර්ශිප් එකට ඇප්ලයි කරද්දි ඒ නිසා මේ ප්‍රොජෙක්ස් කියන එක ගොඩක්ම වැදගත්වෙනවා. ඒ නිසා යුනිසිටගේ කරන ඇකඩමික් ප්‍රජෙක්්සල් අමතරව අනිවාරෙන් මොගොල්ලු තම තමන්ගේ පර්සනල් ප්‍රොජෙක්ස් කරන්න. ඉතිං ඒක ගොඩක් වැදගත්තේ ඔගොල්ලු ඉන්ටර්ශිප්ක් ඇප්ලයි කරන්න සීව එකක් හදන්න යනකොට එක ගොඩක් ඉම්පෝර්ටන් දෙයක් වෙයි. ඉතිං අපි බලමු ඊළඟ දේ මොකක්ද කියලා. රයිට් ඉතිං මේ ඉන්ටර්ශිප්ක් ඇප්ලයි කරන්න යනකොට ටෙක්නිකල් නොලෙජ්ජක් ගැන අපි කතාකරොත් සාමාන්‍යෙන් ලොකුවට එහමර ඩීප්ලි ඔගලන්ගේ ටෙක්නිකල් නොලෙජ්ක බලන්න නැහැ. සාමාන්‍ය මේ ඉන්ටර්ශිප්ක් ඇප්ලයි කරද්දී සාමාන්‍ය ඔගලන්ට මොනමන පෝග්‍රමින් ලැංවේජස්ත පුළුවන් ඊට පස්සේ ඩේටබේස් සයිඩ් එක ඊට පස්සේ ඇල්ගොරිදම් සයිඩ් එක. ඉතිං ඔගලන්ගේ සමර ගොඩක් වෙලාට බේසික් ප්‍රශ්න තමයි යහන් ගොඩක් වෙලාට ඔය ජාව සයිඩ් එක ගත්තොත් ජාවලින් අහන එහෙම නැත්තං ඔබ්ෙක්් ඔරියන්ටල් පෝග්‍රමින් වලින් අහන ඔගලන්ට ඔබ්ෙක්් ඔරියන්ටල් පෝග්‍රමින් කන්සෙප් විස්තර කරන්න කියෙන එහෙම නැත්තං ඒ කන්සෙප්ට කොහොමද ඔයාගේ ප්‍රොජෙක්් එකත් එක්ක යස් කරේ කියලා එගොලන්ට එක්ස්ප්‍රනේෂන් එකක් දෙන්න කියනවා. ඉතිං ඒ වගේ සාමාන්‍ය බේසික් දේවල් තමයි යහන්නේ. ඉතිං ඩේට බේස් පැත්තර ගියොත් ඩේට බේස් පැත්තිනු බේසික් දේවල් හනවා එම නැත්තං ඇල්ගොරිදම් පැත්තර ගියොත් ඇල්ගොරිදම් වල්ලුත් ඔගුල සාමාන්‍ය දන්නුව බබල් සෝටිං ඇල්ගොරිදම්ස් වගේ ගොඩක් බේසික් ඇල්ගොරිදම්ස් ඕගල්ලගෙන් ක්‍රක්ෂන් සිදිහට අහනවා ටෙක්නිකල් ඉන්ටව් එකේදී. ඉතිං මේ සමහරක් පිට මේ ඇල්ගොරිදම් සෝගලන්ට කෝඩ් එක කොලේක ලියලා පෙන්න්න කියන්නත් පුළුවන් එක ෆිසිකල් ඉන්ටව එකක් නම් හෙමනැත්ත එක ඔන්ලයින් ඉන්ටව එකක් නම් ඔගලන්ට මොක්හරි නෝට් පෑඩ්ඩක් වගේ ඕපන් කරලා ඔගලන්ට මේ ඇල්ගොරිදම් එක ටයිප් කරලා පෙන්න්න කියන්න පුළුවන්. ඉතින් ගොඩක් මදුරට ගොඩක් කම්පනිස් බලන්නේ මේ ඩේට බේස් සයිඩ් එක ඒවගේම ඇල්ගොරිදම් සයිඩ් එක ඒවගේම බේසික් පෝග්‍රමින් ලැංවේජස් දෙක තුනක් වාට පුළුවන් ඒ ලැංවේජස් ගැන ඔගොල්ලන්ට තියෙන දැනුම ඒගොල්ලන්ට කියන්න. ඉතිං ඒ වගේම ගොඩක් කම්පැනිස් බලනවා මේ OOP ගැන තියෙන නොලෙජ් එක වාට මොනවගේද කියලා ප්‍රොජෙක්් එකක් එක්ක OP කන්සෙප්ස් කොහොම දොයා යොදාගන්න කියන දේවල් ඒගොල්ල ගොඩක් දුරට ඕගොල්ලගේ කන්සිඩ කරනවා. ඉතිං මේ ගැන ඔගොලන්ට බේසික් නොලෙජ්ජක් තිබ්බහම ඇති සාමාන්‍ය ඉන්ටර්න්ශිප් එකට යනකොට. ඉතිං ඒනම් අපි බලමු ඊළඟට මොකක්ද වැදගත් වෙන්න කියලා. රයිට් ඉතිං ඊළඟට ගොඩක් වැදගත්වන දෙයක් තමයි මේ හැකතන් වලටවා කොහොමද පාටිසිපෙට් කරලා තියෙන කියන එක. වගේම ඔගලන්ගේ ගිට හබ් එකකවුන්් එක යගොවාගේ මොගලන්ගේ ලින්ඩින් එකකවුන්් එක හරියට මේන්ටෙන් වෙලාද තියෙන්නේ කියන එක. ඉතිං ගොඩක් දෙනෙක්ට මේ ලින්ඩින් ගිට්ටබ් ගැන ලොකු අයිඩිය එකක් නැහැ. ඒගොල්ලො ඒවා වැඩිය හිතන්න නැහැ ඒවා අපිට අත්‍යවශ්‍ය දේවල් කියලා. බට් ඔගලන්ගේ ලින්ඩින් එකකවුන්් එක ඔගලන් ගිට හබ් එක හරි විදිහට ඔගොලු මේන්ටෙන් කරනවා නම් ඒකත් ලොකු ඉඩක් තියෙන ඔගොල්ලන්ව ඉන්ටව් හකින් සිලෙක්ටන්. මොකද කම්පැනිස් අනිවාරෙන් මේ දේවල් බලනවා කියල්ල ඔගලන්ගේ ලින්ටින් කවන්ස් ගිට්ටබ් කොහොමද මේන්ටෙන් කරලා තියෙන කියලා ඒගොල්ල අනිවාරෙන් බලන්න. ඉතිං ගොඩක් තුරට ටෙක්නිකල් පර්සන් කෙනෙක් විදිට මේ ලින්ඩිං ගිට්හබ් කියන දේවල් මේන්ටෙන් කරලා තියාගන්නවනම් ඔවාට ගොඩක් වැදගත්තේ. ඉතිං ඒ වගේ මේ හැකතන් වලට පාරිසිපෙට් කරලා තියෙනවනම් ඒකවා උගලන්ට ඕගොල්ලන්ගේ සීව එකට ඇඩ් කරගන්න පුළන්. ඉතින් ඒවත් ගෙනුත් තෝගලන්ට ලොකු වැලිුව එකක් ඇඩ්වෙනවා. මොකද මේ දැන් අද මේ කාලේ ඩිග්‍ර එකක් කියන එක හැමෝටම තියෙනවා. ඉතිං මෙතනදී ඩිග්‍රියකින් එහාට වාට පෙන්න්න පුළුවන් ස්කිල්ස් ඔගලන් සීවකට ඇඩ්වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල්වලට වටිනවා මේ හැකතන් වගේවට පාටිසිපෙට් කරලා වින් කරලා තියෙනවා.
මේ වගේ තැන්වලදි ගොඩක් ඒක අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් අපි බලමු ඊළඟ පොයින්ට් එක මොකක්ද කියලා. රයිට්, ඉතින් ඊළඟට සාමාන්‍ය ඔයගොල්ලන්ගේ පර්සනැලිටි එක ඒගොල්ලෝ චෙක් කරනවා. ඉතින් මෙතනදී ඔයා යන්නේ ඉන්ටර්න්ෂිප් එකකට හින්දා ඔයාගෙන් ගොඩක්ම මේගොල්ලෝ කන්සිඩර් කරන්නේ ඔයා ෆාස්ට් ලර්නර් කෙනෙක්ද කියන එක. මොකද මේගොල්ලෝ ඇක්සෙප්ට් කරන්නේ නැහැ. කියන්නේ ඔයා දැන් කම්පැනි යන වැඩ ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ. ආපු ගමන් ඇවිල්ලා වැඩ කරගෙන යන්න ඕනේ. එහෙම දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉන්ටර්න්ෂිප් එකකට එනකොට. ඉතින් ඕගොල්ලෝ ගොඩක් දුරට මුලින්ම කම්පැනිත් එක්ක ජොයින් වෙච්ච ගමන් ඔයගලන්ට ට්‍රේනින් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ තමයි ඔයගලන්ට පොඩි ටාස්ක් අසයින් කරන්නේ. ඉතින් මෙතනදී මේගොල්ලෝ බලන්නේ ඕගොල්ලොන්ට ගෙවන ගානට අනුව ඕගොල්ලෝ ඉක්මනට ඉගෙනගෙන කම්පැනී තියෙන සිස්ටම් එක ඉක්මනට ඉගෙනගෙන මේකට ඉක්මනට ඉන්වෝල්ව් වෙලා ඉක්මනට කම්පැනිකට අර වැදගත් වැඩදායි පුද්ගලෙක් වෙනවද කියන එක. ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි ඒගොල්ලෝ බලනවා ෆාස්ට් ලර්නර් කෙනෙක්ද කියන එක. ඉතින් ඒ නිසා කොයිම වෙලාවකවත් ඔයා දැන් මේ දේවල් ඉගෙන ගන්න කැමතිද කියලා ඔයගොල්ලන්ගේ ඉන්ටර්විව් එකේ ඇහුවොත් නිකන් නෑ බෑ කියන්න එපා. ඒ කියන්නේ දන්නේ නෑ කියන්න එපා. ඔයා දන්නේ දෙයක් වුණත් ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ ඔයා ගොඩක් ඒ දේට ඉන්ට්‍රෙස්ට්, ඔයා ඒ දේ ඉගෙන ගන්න ගොඩක් කැමතියි කියන එක. ඉතින් එතනදී ඔයාව සිලෙක්ට් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් මේ දවස්වල 2026 මේ ඉන්ටර්න්ෂිප් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අපි කතා කරමු කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලන්ට තියෙන ඉන්ටර්න්ෂිප් ප්‍රශ්න ගැන. ඉතින් ඔයගොල්ලන්ට ඉන්ටර්න්ෂිප් හොයාගන්න ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ සම්බන්ධ ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ආන්සර්ස් දෙන්නම් හැමෝටම. ඉතින් ඊටත් වඩා ඉස්සරහට අපිට කතා කරන්න ඕනේ නම් ඔයගොල්ලන්ට පුළුවන් මාව කන්ටැක්ට් කරන්න මගේ සෝෂල් මීඩියා accounts වලින්. ඉතින් මං අනිවාර්යෙන් හැමෝටම රිප්ලයි කරනවා, හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඉතින් ඒ නිසා මාව කන්ටැක්ට් කරලා ඔයගලන්ට තියෙන ප්‍රශ්න මොනවාද කියලා අපි කතා කරලා ඒවා විසඳගමු. රයිට් ගයිස්, ඉතින් අද වීඩියෝ එකෙත් එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඉන්ටර්න්ෂිප් ගැන, IT ඉන්ඩස්ට්‍රි එක ගැන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හැම කමෙන්ට් එකකටම ඔයගලන්ට ආන්සර්ස් දෙනවා. ඉතින් ඒ වගේම තමයි ඊටත් එහා ගිය ඔයගලන්ට මොකක් හරි කතා කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මාව මගේ සෝෂල් මීඩියා accounts වලින් මාව කන්ටැක්ට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ අද වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ ARIT School channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අදම ARIT School channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන bell icon එක click කරලා ඔයගොල්ලන්ට පුළුවන් මගේ videos notification එකක් විදියට ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අද වීඩියෝ එකෙත් එන්ඩ් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ ස්ටාර්ට් එකත් එක්ක channel එකකින් දිගටම videos ගේනවා. ඉතින් ඒ නිසා channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු. මම අනුජය රණතුංග.